Hi friends, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම අරගෙන ආවේ එක්කෙනෙක්ට රුපියල් 2500ක් වගේ low budget එකකට සුපිරි පන් එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න. ස්වභාවික පරිසරයේම හදපු ගස් කොළන් වලින් වට වෙලා තියෙන cool environment එකක් තියෙන ගමක තමයි මේ විලා එක තියෙන්නේ. ලයිෆ් එකේ හැමදේම අමතක කරලා පොඩි මානසික සැහැල්ලුවක් ගන්න ගියපු මේ ගමන සිටි ලයිෆ් එකෙන් චේන්ජ් එකක් ගන්නත් මානසික සැහැල්ලුවක් අවශ්‍ය කෙනෙක්ට නැත්තම් කපල් එකකට නැත්තම් ෆැමිලි එකකට මාරම වටිනවා. ඉතින් අපි ගත්තු එක්කෙනෙක්ට 2500 පැකේජ් එකට අපිට විලා එක ස්විමින් පූල් එක බෝට් රයිඩින් ඒ වගේම ලන්ච් එක වෙල්කම් ඩ්‍රින්ක් එක හවස ස්නැක් එකත් හම්බුණා. ඊට අමතරව කැමති කෙනෙක්ට කබානාස් ගන්න පුළුවන් රෙස්ටුරන්ට් එකට යන්න පුළුවන් ඒ වගේ පාසුකම් හදලා තියෙනවා. ඒ වගේම පූල් එක ගැන කතා කරොත් උඩම තියෙන ලොකු පූල් එක අඩි 5ක් වගේ තමයි ගැඹුර තියෙන්නේ. ඊළඟට ඊට එහා පැත්තේ තියෙන එක අඩි 2යි, පල්ලෙහා තියෙන එක අඩි 3ක ගැඹුරක් තියෙනවා. පොඩි ළමයින්ට උනත් ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා මෙතන ආරක්ෂිතව. මමයි හස්බන්ඩ්යි යාළුවෝ දෙන්න සඳුනී චතුරයි අපි 4 දෙනා තමයි මේ ගමන ගියේ. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල කැටන්විල පාරේ තමයි මේ ග්‍රේට් විලා ලේක් රිසෝට් කියන විලා එක තියෙන්නේ. ඒකෙන් අපි තෝරගත්තේ ග්‍රේට් විලා නේචර් පැරඩයිස් කියන කොටස. වොෂ් රූම් එකත් හරිම පිරිසිදුයි. ඒ වගේම චේන්ජින් රූම් එකත් එහෙමයි. ඒවත් ස්වභාවික විදියට තමයි එතන හදලා තියෙන්නේ. අපි රූම්ස් නම් ගත්තේ නැහැ. ඒ වගේම කිචන් එක අපිට කෑම කන්න දීපු තැනත් ඒ විදියටම ස්වභාවික පරිසරයටම අලලලා තමයි ඒගොල්ලෝ සකස් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඕන විදියට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තැනක් විදියට එතන ඇත්තටම වටින තැනක් ඒ ගානට. අපි එතෙන්ට යනකොට උදේ 10 විතර වුණා. ඉතින් අපි කතා කර ඉඳලා ඊට පස්සේ පූල් එකට ගිහිල්ලා එතන 3ට විතර තමයි අපි ලන්ච් එක ඉල්ලුවේ. ඇත්තට කෑම නම් හරිම රසයි. ලන්ච් ඒ පැකේජ් එකට තිබුණේ මික්ස් රයිස් එකයි, චිකන් ඩෙවල් එකයි, සොසේජස්, චිලි පේස්ට්, පිපිඤ්ඤ සම්බලක් තිබුණා, සෝස් තිබුණා. ඒ ටික තමයි තිබුණේ. පපඩම් තිබුණා. ඇත්තට කෑම නම් හරිම රසයි. ඉතින් ඊළඟට අපි ගියේ බෝට්ටු පදින්න. හරිම ආසාවෙන් හිටියේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒගොල්ලෝ සේෆ්ටි ජැකට් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ගැඹුර අඩුයි. අඩි 3ක් වගේ තමයි ගැඹුර කියලා. ඉතින් පණ්ඩිතය වගේ හබල අතට ගත්තට ටිකක් වෙලා යනකොට අත් දෙක කැක්කුමයි ටිකක්. මේ විලා එකේ විස්තර දාපු ෆොටෝ එකකුත් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඒකේ තියෙනවා ඒගොල්ලොන්ගේ එතන ලොකේෂන් එක, වෙබ්සයිට් එක, Gmail එක, ඒ වගේම ටෙලිෆෝන් නම්බර්ස් ඒ පෝස්ට් එකේ තියෙනවා. ඒ වගේම මම තවත් විස්තර මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. ඉතින් කියන්න ඕනේ යාළගේ සර්විස් එක ඇත්තටම හොඳයි. අපි පැකේජ් එකට අමතරව ඕඩර් කරපු කෑමත් අපිට ඉල්ලපු වෙලාවටම හදලා දුන්නා. ඊළඟට ඉතින් අපි උදේ 10ට ගියපු එක අපස 5 විතර වෙනකන් අපි එතන හිටියා. ස්නැක් එකත් අරගෙන තමයි අපි පිටත් උනේ ගෙදර එන්න. මේ දවස් අපේ ජීවිතේට තවත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් thank you හැමෝටම මගේ වීඩියෝ එක බලුවට. ඒ වගේම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye. තව දවසක අපි හම්බෙමු.